disposal issue එක අපි කොහොමද cost of sold good එකට බලපාන report එකට කියලා බලමු. මම ඉස්සෙල්ලම tab එකක් open කරා. ඒකේ inventory reports වලට ගිහිල්ලා cost of goods sold කියලා යනවා. ගිහිල්ලා මේකේ time එක මම දැන් වෙලාව දානවා 3:45යි. එතකොට මෙතන 3 දැම්මා. හදාලා අපි process කරනවා. එතකොට එක transaction එකක්වත් නැහැ. අපි දැන් බලන්න යන්නේ stock consumption කියන එක කරලා මේ report එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට මම වෙන tab එකක consumption එකක් කරනවා. ඒක approval එකක් නැහැ. කෙලින්ම dispose issue කියන එක. ඒ කියන්නේ මේක තමයි consumption කියලා කියන්නේ dispose issue කියලා. ඒක approval process එකක් නැහැ. OPD කියන department එකට මම issue කරන්න හදන්නේ. මොක්සිලින් අපි 1000ක් තියෙනවා. අපි 1000ම issue කරමු. 1000 දැම්ම request number එකක් දැම්ම comments ටික ලිව්වා. දැන් එතකොට මේක total issue value එක යන්නේ මේ cost value එකෙන්. total cost value එක 3070යි. ඒ කියන්නේ issue value එක 3070යි. මම මේක settle කරනවා. මේක approval එකක් නැති හින්දා කෙලින්ම මේ වෙලාවෙම දැන් cost of sold good එකේ මෙන්න මෙතන stock consumption යටතේ මෙතනට add වෙන්න ඕනේ value එක. දැන් එතකොට මේ value එක add වුණා. අපි මේ 3070 cost value එක බැලුවේ. ඒකෙන් හරියටම add වෙලා තියෙනවා. දැන් අපි මේක return කරන්න යමු. එතකොට return කරන්න ගිහිල්ලා මම මෙතන යනවා මේ disposal के return කරන්නේ returns and cancellation යටතේ ඒක disposal return කියලා තියෙනවා. මෙතන මම return එකක් පටන් ගන්නවා. මේ දැන් දාපු එකට create return කියලා දෙනවා. දීලා මම මෙතන value එක දැන් අපි ගත්තේ 1000ක් මම මේ 1000ම return කරනවා කියලා හිතමු. ගිහිල්ලා මම මේක save කරනවා. save කරලා අපි ආපහු report එකට ගිහිල්ලා බලමු report එකේ වෙනසක් වෙන්න විදියක් නැහැ. මොකද තාම මේක finalize වෙලා නැති හින්දා අර 3050 3070 මෙහෙමම තියෙනවා. අපි මේක finalize කරලා බලමු. finalize කරා approve කරනකම් වෙනසක් එන්නේ නැහැ. දැන් මම මේක finalize කරා. ගිහිල්ලා ආපහු process කරලා බලමු. එතකොට ඒකේ මේ value එකම තියෙනවා. හැබැයි දැන් ඔන්න approve කරලා බලන්න ඕන. ඊළඟට යනවා approve කරන්න. දැන් මෙතන approve disposal return කියන එකේ මේක තියෙනවා approve කරන්න. දැන් මෙතනට ගිහලා මේ 1000 approve කරන් තියෙනවා. මම දැන් approve කරනවා. ඊට පස්සේ මේ අපි ගත්ත 1000ම මෙතන return කරමු ඉන්න මෙතන value එකේ පාර බිඳුව වෙන්න ඕනේ. මේක උනේ approve කරයින් පස්සේ. දැන් එතන ඒක බිඳුව වුණා. එතකොට මේ consumption යටතේ අපි එතකොට ඒක approve කරපු ටික approve 9 පස්සේ තමයි මේ අර 0 වෙලා තිබුණේ. මේකෙත් පෙන්නනවා මේ ගියාම මොකක්ද වෙලා තියෙන්නේ 3500 මෙතන 3500න් return වුණා. එතකොට මුල් value එක මේ බිඳුවයි.